යාළුවනේ මෙතින් මේ වගේ පළවෙනි හොරර් ගේම් එක හරි බං. ඉතින් අද මම ප්ලේ කරන්න යන්නේ ශ්‍රෙන්ඩිනවා කියන සුපිනි හොරර් ගේම් එකක්. හරි බං. ඉතින් එළම මේක බං. ඉතින් ශ්‍රෙන්ඩිනාව දන්නවනේ කොහොම ග්‍රැනී කියන එක්කෙනාගේ මිනිමිරිය තමයි ශ්‍රෙන්ඩිනා කියන්නේ. මම ඉස්සරහට ග්‍රැනී හොරර් ගේම් එකක් ගේන්න බලන්න. හරි බං. ඉතින් එළම මේක මගේ මඩියක් කෙල්ලුවනේ. පුළුවන් නම් ගෙදරට ඇවිල්ලා මේ පොත්තටත් තියෙනකෝ පොත්තට හොයාගෙන යන්න කියලා. හරි බං. ඉතින් එළම අපි මේක ගිහලා බලමු ඉස්සරහට. මේ මොකද මේ මැප් එකක් මචං. අඩෝ සිරාවට මට උඩු අඩෝ දැක්කම තමයි මේක තමයි ශ්‍රෙන්ඩිනා කියන්නේ මචං. වාදයක් බං ඕයි. මෙන්න මෙතන මචං අපිට පැනලා යන්න තියෙන්නේ දැක්කනේ. හරි බං. අපි ඉස්සරහට ගිහලා බලමු. අඩෝ චන්ඩින්නගේ හරිම මැප් එක මැප් එක සුපිරි මැප් එකක් කියන්නේ. හේන ලොකුයි ඈ. අඩෝ මෙතන දොරක් තියෙනවා. අඩෝ දොර ලොක් කියලා. අඩෝ මෙතන දොරක් තියෙනවා. හරි ෂෝ. ඒකෙ මොකුත් නැහැ. මොකුත් නැහැ. මොකද කියමු මට සිරි අතකොත් තියෙනවා. හරි බං. ඉතින් යටකට පොතක් තියෙනවා බං. ගැම්මක් තමයි. හරි බං. ඉතින් පොත් හතයි බලන්න තියෙන්නේ. එළ බං යකෝ මේක. හරි බං. ඉතින් මේක ශ්‍රේණිලා විතරක් නෙමෙයි. ශ්‍රේණිලාගේ අම්මා ඇන්ජලිනත් ඉන්නවා. ඒ කියන්නේ අපේ ග්‍රැනීගේ දුව. හරි බං. ඉතින් මෙහෙර මේ යන්න තියෙන්නේ. අපි වැඩට ගිහලා බලමු. අඩෝ මොකුත් නෑ බං. ඒ මොකුත් නෑ බං. මොකද්ද බං? මේ මොකුත් නෑ නේද? හරි බං. ඉතින් අන්න තව කමක් තියෙනවා. මේක මං ඉතින් සුපිරිම ගේම් එකක් තමයි. පොඩ්ඩක් මැප් එකක් තියෙනවා. අඩෝ සිරාවට. අඩෝ දුවපයකෝ. හරි බං. ඉතින් ඒ ආවේ කවුද දන්නවද? ඒ ආවේ මචං අපේ ශ්‍රෙන්ඩිනාගේ ළමයා මචං. මට සිරි ඌයා දැක්කේ නෑ බං. දැක්කනේ බං. අඩෝ හැබැයි ඉතින් උට අවුවත් ඉවරයි මචං. පස්සේ නේද කියනවා මචං. ෂීප් එක යන්නේ. ෂීප් එක කොහෙද මචං? අඩෝ සිරාවට. මොකක්ද ඒ වුනේ? ෂීප් එක වුණාලු. පීන්නේ කොහොමද? හරි බං. අපි කෙලින්ම ගිහලා බලමු මට උඩ කොහෙද? කවුද ඉන්නේ? කවුද චන්ඩින්නෝ බබු දුරවාපයකෝ. මේ හරි කවුරු ඉන්නවනේ. ඉන්න දුරවාලේ වෙඩි කරගෙන මොකුත් නෑ. අඩෝ මොකුත් නෑ බං. හරි බං. මැප් එක විදියට යන්න මචං. වෙඩි කරමු මචං. මැප් එක විදියට මචං වෙඩි කරන්න ඕනේ. හරිද? ඒක මචං ලීසි මචං. මැප් එක වල වැඩි කරා. අඩෝ මොකක්ද ඒ වුනේ? කොකසින් නැත්නම් පොඩි ලැග් වෙනවා. දා ගණන් ගන්න එපා. හරි බං. ඉතින් මම මේකේ ඩේටා ඔෆ් කරලා තමයි මේක වැඩක් නෑ මචං. ඩේටා ඔන් කරලා තිබ්බම මේකේ ඇඩ් එනවා. විද්දවල් එනවා. මෙන්න මචං මේ තමයි පොඩකට ලැග් වෙන්නේ. ගණන් ගන්න එපා. එහෙම තමයි. අඩෝ කවුද දැක්කේ යකෝ? කවුද දැක්කේ? අම්මට උඩු. අඩෝ ඒ මචං ඇන්ජලිනා මචං. අපේ කෙනෙක්ගේ දුව මචං. වටයක් දාමු මචං. ඒකට පුළුවන් නම් මාව අල්ලන්න යකෝ. මාව අල්ලන්න පුළුවන්ද? යා කවුද? මං කවුද? දැක්කනේ මචං. අඩෝ ඉතින් රාහල මචං. හරි බං. ඉතින් තව අපිට පොත් 7ක් හොයන්න තියෙනවා. එරපම් බම් මේකට අක්කලා. වහපන්. මේ මොකද නෑනේ මම මේ. මේ මොකටද කියනවද මම? හරි බං. ඉතින් බලමු. කොයි හරි දුන්නේ. යතුරක්වත් හම්බුන්නේ නෑ නේ. මෙහෙට ගියානේ අපි. මෙහෙට යමු. අපි මෙහෙට ගිහලා බලමු. අඩ මෙතන දෙයක් තියෙනවා. ෂේප් එකකින් ගන්නේ අඩෝ ටිකක් තමයි. දුර වහන්න එපා. අර වහපන් යකෝ.
මේ මොකුත් නෑ මම මේකේ මොකක්ද දාන්නේ අඩෝ මොකද්ද මම මොකුත් නෑනේ බං අරපන් බං මෙන්න මේක එක්කෙනානේ බං අඩෝ සිරාවට මොකක්ද මොකුත් නෑ අඩෝ මේක මොකක් කරන්න දෙන්න ඕන මොකක් කරන්නද අඩෝ ගැම්මක් තාක්කවත් තියෙනවා අඩෝ තව පුත් 6යි බං හොයන්න තියෙන්නේ අඩෝ යතුරුකුත් තියෙනවා බං ගැම්මක් බං හරි බං ඉතින් එදම මෙහෙට යන්නේ කරුවලයි බං මකුලක්වත් පේන්නේ නැහැ අඩෝ මිනිස්සු සිත්තවා පට්ට මාර විදියට බයි හිතනවා එහෙම බයිනවද බං මම එහෙමද අඩෝ තවවත් තියෙන ගැම්මක් තමයි අඩෝ තවවත් පහයි බං හොයන්න තියෙන ගැම්මක් තමයි කොහොමද මචං පයින් මචං අද නම් ගෙදරි අඩෝ ගැම්මක් තමයි ලොක්කම පොලිසිය යතුරක් වගත්තේ අඩෝ තව යතුරක් කම්මලා ඉතින් කැතිරිත් දැන් නෑ බං ඔන්න පාල මැප් එක බලන්න යන්න මචං ඉතින් මචං කොහොම දකුණට දාලා ආයි දකුණට දාලා වමට දාලා මට දාන්න තියෙනවා දකුණට දාලා ආයි දකුණට දාලා වමට දාලා වමට දාන්න මචං තියෙනවා හරි බං ඉතින් ආයි වමට දාන්න ඕන දැන් මචං කෙලිම මට උඩු මොකද්ද කොයි අඩෝ සිරාවටම මොකේද කොයි මොකෙක් කොන මට මොකද බං අඩෝ ඒ උඩින් බං ආවේ අඩෝ අන්නතර පුතක් තියෙනවා අඩෝ තව 4යි බං හොයන්න තියෙන්නේ ගැම්මක් තමයි හරි බං ඉතින් අඩෝ සෙන්ඩිනාගේ මේක නේද බං අඩෝ සිරාවටම අඩෝ මොකටද මම බය වෙන්නේ වරේ යකෝ සෙන්ඩිනා වරේ පයින් ගහන්න වරේ සෙන්ඩිනා වරේ කෝ නෑනේ මං දැක්කනේ බං බයිනේ මචං අඩෝ සෙන්ඩිනා නෙමෙයි මොන මේ මහසෝන කිව්වම මචං දන්නවනේ මං ඉතින් අඩෝ මේට කියලා බලනකොට අඩෝ මොකද්ද මගේ ටික කලින් අඩෝ විදිහට යදුවක් තියෙනවා මොකුත් නෑ කොහෙටද මෙහෙට යන්නේ මෙලිකම කාමරේ විතරක් තියෙනවා අපි මෙහෙට ගිහින් මුලින් මේ කාමරේ ඇරලි අඩෝ විතර පොතක් තියෙනවා ගැම්මක් තමයි අඩෝ තව පොත් තුනයි මම හොයන්න තියෙන දැක්කනේ බං ඉතින් හරි බං ඉතින් මේකේ මචං අම්මට උඩු අඩෝ සිරාවටම අඩෝ මේ පාරත් වැදුනාම මොන මගුලක්ද බං මේක මෙහෙට නේද අඩෝ මම බය කරන්න එපා බං එහෙම බය වෙන්නේ නෑ මචං අපි හරි මොකුත් නෑ බං එහෙනම් මොන මගුලක් මේක ලොක් කරලා තිබ්බේ අඩෝ මොනවාට බං මල බයින්නේ මචං මොන රෙද්දක් කල්නේ ලොක් කරලා නම් දිනවා හරි බයි දැන් මේකට අම්මට උඩු දුවපයියකෝ පණ එපා මචං පණ මොකටද පණ එපා මචං දුවපයියකෝ දුවපන් වටයක් ගපන් අඩෝ එනවා මචං අඩෝ එනවා අඩෝ ගැම්මත් අඩෝ සෙන්ඩිනක් ඉන්නවා මචං අම්මට උඩු දුවපයියකෝ ඊ බෑනේ මම මේක කරන්න වාතය යන්නේ මම මේක පට්ට වාතයක් දුවපන් ඊ සමාල්ලට මෙහෙම කියපු ගමන් මේ පාරවල් ඉවරන තරක් තියෙනවා බං යන්න තැනුත් නෑ හරි මචං ඉතින් ඊළඟ කාමරයක් තියෙනවා රින්ග ගනින් මචං මොකුත් නැද්ද මේකේ
අඩු මුකුත් නෑ බං අනේ මොකක්ද බං මේක හරි මං ඉතින් ඔකට සැලින්නේ නෑ අපි මුකුත් නෑ කියලා හරි මං ඉතින් අපිට කොහෙටද යන්න බැරි වුණේ අර එන්නේ අපි කොහෙටද යන්න ඕනේ දකුණට හැරිලා දකුණට හැරිමු නේද දකුණට හැරිලා මචං දකුණට හැරිමු මචං දැක්කනේ මචං දොරවල් දෙකම තියෙනවා මම වහගෙන යන්න මචං නැත්තම් මචං වාතයක් එනවා මචං මුකුත් නෑ අයින්ස ඉස්සරහාම තිබ්බ මොනවද තිබ්බද දන්නේ බලන්න මුකුත් නෑ මුකුත් නෑ මොකද මේක මුකුත් නෑ අකෝ දෝසිරාට මොකද දොරේරි අද මං කියන්නේ බං අපි ගිහලා බලමු වරේ අම්මට උඩු අඩෝ දෙක්කින් නෑ මං අම්මට උඩු දුවපන් යකෝ දුවපන් පණේපා මචං අඩෝ පණ මොකටද බං අම්මට උඩු අඩෝ දුවපන් මේමයි මචං මේ මම මෙතන දුවන්න දෙයක් නෑ මචං මේක මචං මේක මචං සීන් එක මචං මට බෑනේ මචං මේ වීඩියෝ ගන්න මචං මට පුළුවන් මචං පවර්ස් පාවිච්චි කරලා මචං දන්නවනේ ඉතින් මාසවල කියන්නේ කවුද ඉන්නවා කපාර කනට එකක් පුකට එකක් දීලා යවන්න පුළුවන් මචං මම ඉතින් කරන්නේ මොකද මචං මේක පොඩි ළමයි බලන්න මචං ඊට පස්සේ මචං ඒගොල්ලෝ මෙතන කියනවා මචං අපිට ඒව කරන්න බෑනේ මම අර කෝලෙට කියනවා මචං එහෙනම් මචං මම ඕක කරන්න යන්නේ අර ගෙම්මත් තමයි පොතක් තියෙන්නේ මට දෙයක් පොතක් තියෙනවා අඩෝ තා පොත් ටිකයි බං වෙන්න තියෙන්නේ ගෙම්මත් තමයි මචං අඩෝ ගෙම්මත් තමයි අපි මේ කොහෙද ඉන්නේ කෙලින්ම ගියාම කාමරයක් තියෙනවනේ මේකට මම ආවා නේද ආවගේ මතකයි හරි මචං ගාබාලනේ නවත්තිය පොත මුකුත් නෑනේ බං මුකුත් නෑනේ බං බං මේ ඇතුලක් නෑ බං මොකක්ද මේක අඩෝ අතන මම කෙලිය තමා කියලා දෝසිරාවටම කොහෙටද යන්නේ මෙතෙන්ට තියෙනවා බලමු මේ කබඩ් එක කරලා අඩෝ පොතක් තියෙනවා අඩෝ තව එකයි බං හොයන්න තියෙන්නේ අඩෝ තව එකයි බං අඩෝ මේකුත් තියෙන්නේ ඊට යන්න බෑ අඩෝ ගැම්මක් තමයි තව එකයි බං හොයන්න තියෙන්නේ හෙලෝ කවුද ඉන්නේ චන්ඩි මොකද්ද මම මේ වොෂින් මැෂින් එකද දාන්නේ මට ආදාන්නේ මට මොකද මොකක් වුණා අඩුව ඇති අතුරක් තියෙන හරි බං ඉතින් අපි ගත්තා අඩුව සිරාවට මොකද්ද බං මේ කොහෙද ඉන්නේ අපිට කොහෙද බලන්න බැරි වුණේ බලමු මෙහෙට ගිහලා අම්මට හුඩු අඩෝ සෙන්නිලා බං අඩෝ වාදයක් බං මේක කොහෙටද යන්නේ 10 20 30 40 ඊට මෙහෙට ගිහලා බලමු හෙලෝ චන්ඩින්නද කුඩ්ද අම්මට මේ වාතයක් ඉන්නේ පාබන් ඉතින් චන්ඩින්නද හෙලෝ කවුද ඉන්නේ කවුරුම් නෑනේ මචං අඩෝ මෙහෙට ආවා නේද ආවා බං අඩෝ ආවා මෙහෙට යවම් මං අන්න රේට කෙලින්ම යමම් මචං මෙහෙට අඩෝ මෙහෙට ආවද ගොඩ යන්නේ නෑ මෙහෙට ඔයද හරි මසේ යෑමක් තමයි තියෙන්නේ
අඩු බලවම්මන් තියෙන ගේම අවයංකෝක මට පාටිතන්න උගේ ඉදිරි ගෙලින්ද වෙල්ලෙක් ඉන්නනේ මීට ආවච අම්මට හුඩු දුවපයකෝ දුවපන් පනේ පාමචම් පනමකොටද දුවපයකෝ අම්මට හුඩු අඩුත් බලපම් මචක් මොකක්දව ළමයවත් හරිට හදාගන්න එම මොන මකුලත්වම් මේක පස්සේ මෙනවචා වාතයක් ඉන්න මචන් අම්මට හොම මේ කොටු වෙලා මචන් දුවපයකෝ අඩු දුවපන් ඉන්නේනි පස් අනවරෙන් මට වැඩන්නේ මෙහිට නීම ආපි අර වැති තුරය ඒවති ගන්න හරණය ඇට මේට දේවා ඉන්න වැරම ඔබ කිලි අම්මට උඩු ඒ කල්ලු මේට ඉන්න නෑම මොන මකුලක්දම මේක මේ කොටු කල්ල මචන් මේ හිට ඉන්න මචක් මේක තනික මුලාවක් කරන්නේ අඩු සිරට මේට ගන්න පාබන්නේ ඩාඩිකම් පස්සේ අඩු එන්න ඇවා මෙටාව අඩු වී ආරිකම් කවන්නේ මේකට මුකුල් නෑමච මේටාවද බ ඇවිල්ල නීබ අරුතර මම අනිප කරගන්න මේරැල්ල කිලිම්බ කිලිම හිමචන් දකුට හැරෙන වසන්තියෙන් නිසිෙන් දකුට හැරුණ ගියාමච එලවා හරිමයිතින් දොරන් දෙකත් තියෙනවා මේකාමට යන්න බැරුවානේ ආපමතන් දොර ඒ මුකුත් නෑබ විශරකාමරේ ඉරම කාවානීම ආවතයකට ඇවිල්ල වචනකට කොයිට දෙයන්නේ කොහිටද යන්නේ මුකුත් නෑවන්නේ අඩු අපි අරකාමට කර යාල කොයිට බං ඉගෙනැත්තද අඩු මෙහිට කියනෑනේ මදකන්නෑ බං ගියාම මෙහිට කියනෑනේ හොම යකුණට හැරිලා නෑ අමට හැරිලා ආ යකුණට හැරලා ඔමට හැල පිළිබැට කොඩ මෙහිට කියල්ලා කෙලින් යන්න තින්නම අඩෝ අපසුවරින් මච්චා අඩෝ සිරාවට මට හෝරපත් කියලාබන් කොන්දිම වාතයන්නම දෙන්නේ අඩෝ බලපම්මන් දෝසිනාමෙන් කොළද මේටම මේට මේ නැරිය මචා මේටි ඇත්ත උඩන්නේ අඩුගිකට පාවලයච අඩෝගේ අඩෝ නෑනිබන් යතමත් කියලාබ දුව හපයියකෝ කුලික්ක යාව තොක්කොම ර අතුරත් තියෙනබ තවකොල බාපුල යන්න වැරුවේ එහෙම යමම්බ එහෙම යමම්මචම් මෙහිට එමත්‍ර තියෙනමච අඩු සිරාට ඒ මොකක්දම වාතය යන්නම තවසි අඩෝ නූබං අනේ බං ඒ මොකක්දම අඩෝ හරි බං ඉතින් එළම ඔගලන්ට කැමතින මේ ගේම් ප්ලේ කළ බලන්න පුළුවන් හරි බං ඉතින් මේ වගේ පලවෙනි හොරර් ගේම් එක ලයික් එකක් සබ් එකක් කමෙන්ට් එකක් එම දාන්න වනිකන්තින් ලයි බලන්නකෝ බලදාපන්ගේ කන පල්ල ඇවිල්ට නැත්තම් හරිද කමෙන්ට් පාරක්කම දාන්න එනම් කොල්ල